කොමිස් ආවුනේ ඉතුරුයි. තුන්වෙනි ප්‍රශ්නේ දැන් තියෙන්නේ. අන්න තුන්වෙනි ප්‍රශ්නේ දැන් තියෙනවා. මේ ටික කතා කරලා ඉවර කරගමු. ඒකට ඒක ඇතිවන්නේ. කරන් හදලා නෙත් තියෙන්නේ. ඒගොල්ලෝ. ඔව්. හරි. දෙමුත් දැන් අහගමු. දැන් කියනවා මේ උත්සව සමයේ එකම වර්ගයේ පාවාන් විකිණීමේදී පාවහන් වෙලසලක් නේ. ඒ කියන්නේ කඩේක දාලා තියෙන දැන්වීමක් තමයි පෙන්වලා තියෙන්නේ. දැන්වීම දෙයක් පෙන්වලා තියෙනවා. ඒ වෙලසලයි B වෙලසලයි කිය කඩවල් දෙකක් තියෙනවා. එතකොට ඒ කඩෙන් ගත්තොත් බඩුවක් එක ගාණක් B කඩෙන් ගත්තොත් තවත් ගාණක්. තේරෙනවනේ. එතකොට සෑම මිලදී ගැනීමකදීම 100%ක වට්ටමක් හම්බ වෙනවලු. දැන් ඒ කඩෙන් ගත්තොත්. ඒ කියන්නේ ඔයා ගන්න මොකද්ද? ඒකෙන් 100%ක්. ඒ කියන්නේ රුපියල් 100 ගත්තොත් 8ක් අඩු වෙලා 92ට ඔයාට දෙනවා. තේරුණා නේද? 100%ක් කියන වට්ටමක් කියන අඩු වෙනවා කියන එක. ඊට පස්සේ B හරි. වලට ගියොත් 1000කට වඩා ඕනෑම මිලදී ගැනීමකදී රුපියල් 100ක මිල අඩු කිරීමක්. ඒ කියන්නේ 1000කට වඩා කිව්වොත් ඔයා 1000ක් ගත්තාම 100ක් අඩු කරනවද? ඔයා කියන්න මට. මොකද? 1000ක එකක් ගත්තොත් 100ක් අඩු කරනවද? 1000ට වඩා කිව්වම නෑ සර්. නෑ. 1000ට වඩා කිව්වොත් 1001කවත් ගන්න ඕනේ. අඩුම හරියද? තේරුණා නේද? 100ක ඔව් මිල අඩු සර්. කිරීමක් කියන්නේ සම්පූර්ණ වටිනාකමෙන් 100ක් අඩු කරනවා. දැන් ඔයා හිතන්න ඔයා 1100ක බඩු ගත්තා කියලා. 1000ට වැඩිනේ. ඒතර 1100න් 100ක් අඩු කරලා 1000ට ඔයාට හම්බ වෙනවා. ඒතර 5000ක බඩු ගත්තා කිමුකෝ. 5000 1000ට වැඩිනේ. හැබැයි ඔයාට හම්බෙන්නේ කීයක්ද? 100ක් අඩු වෙලා. ඒ කියන්නේ 4900ට. තේරුණා නේද ඒක? පැහැදිලිද? තේරුණා. හරි. අන්න ඒක තමයි හොඳ පැහැදිලි කරගන්න ඕනේ පළවෙනි දේ. හරිද? හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ දැන් අහන්න මොකද්ද? රුපියල් 1500 මිල ලකුණු කර ඇති. පාවාහන් යුගලක් ඒ වෙලසලින් මිලදී ගැනීමේදී ගෙවන්න ඕන මුදල කොච්චරද කියලා අහනවා. හරිද? ඕක ඕනනම් අපිට වට්ටම හොයලා අඩු කරලා හැම හදන්නත් පුළුවන්. ඔය ඌගේ ප්‍රශ්නේ පළවෙනි එක. ඉතල්ලාම වට්ටම හොයමු. 1500ක් වටින එකට 108ක වට්ටමක් හම්බ වෙනවා. බිංදු දෙකට බිංදු දෙක ගියා. දැන් මේක වැඩි කරගන්න එක තවුලක් නෙනේ. මේක වැඩි කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේක හිතන්න මම දාලා තියෙන්නේ 192. මොකද්ද? මම දාලා තියෙන්නේ සර් 192. 192ට හදන්න පුළුවන්. අපි ඒ ක්‍රමයටත් හදමු. මේ ක්‍රමෙත් හරි. හදමු. හරි කවන්නේ දැන් ඔයාලා කීයලා වට්ටම හොයලා කියන්නේ මම හිතුවේ මේක වැඩි. හරි කවන්නේ 92ට හදමු. දැන් මේ වගේ එකක් කිව්ව වැඩි කරගන්නේ කොහොමද? 15 8න් වැඩි කරන්නට. මෙහෙම කරන්න පුළුවන් නේ. 10 ධන 5නේ අලව හැදෙන්නේ. හරිද? ඉතින් ඔයාට ඕන නම් 8 10න් වැඩි කරලා ආය 8 5න් වැඩි කරලා එකතු කරොත් එහෙම ඒක සමාන වෙනවා 15 8න් වැඩි කරාම එන උත්තරේට. දැන් ඉතින් අපිට මේකට උත්තර හොයන්න අපිට ලේසිනේ. 15 වැඩි කරනකොට 8 වරක් 10 80යි. 8 වරක් 5 කීයද? 40යි. එන 120යි. ලේසියෙන්ම ගන්න පුළුවන්. 120යි. මේ වට්ටම මම ඉර ගැහුවාම හරියද දැන් මෙතෙන්ට? වැරදි. ඒක උත්තරේ අහන්න. නෙමෙයි. ඒකේ උත්තරේ නෙමෙයි යන්න. එම නිසා ගෙවීමට සිදුවන මුදල එනවා රුපියල් 1500න් 120ක් අඩු කරා. ඉතින් 1500 100ක් අඩු කරලා 1400යි. තව 20ක් අඩු කරොත් එන්නේ 1380යි. නෑනේ වැරදිනේ. මොනවද කොස්කෙඩිද? රුපියල්. රුපියල්. ඔන්න. ඔන්න හරියට උත්තරය හදාගන්න ඉතින්. ඔක ඕනද අපි එක ක්‍රමයකට දාගමුකෝ. හරි. ඒක දාගන්නට මේ දැන් ඊළඟ කතාවට අපි ගියොත් එහෙම එයා කියන්නේ වට්ටම 100ට 8යි කියන්නේ රුපියල් 100කින් 8ක් අඩු කරලා විකුණනවානේ. ඒ කියන්නේ 200කින් නම් 16ක් අඩු කරනවා. ඒ කියන්නේ 100ට ගත්ත එක 92කට දෙනවා කියන එකනේ. 100 කියලා ගහලා තිබ්බොත් 92කට හම්බ වෙනවා. එහෙනම් අපි හොයන්න ඕනේ 1500 කියලා දැම්මොත් කීයද හම්බෙන්නේ? තේරුණා නේද ඒ තර්කේ? එකපාර ගෙවන්න ඕනේ මුදල් හොයන විදිහ. දැන් බලමු නිකන් දෙක ක්‍රමයට. දැන් දෙක ක්‍රමයේදී තර්කේ මේකයි. 100 කියලා ගහලා තිබ්බොත් 100 100 කියලා ගහලා තිබ්බොත් හම්බෙන්නේ කීයටද? 92කට. එහෙනම් 1500 කියලා ගහලා තිබ්බොත් කීයටද හම්බෙන්නේ? ඕකනේ හවෙන් අහන්නේ. හරිද? අපිට එකපාරම හොයන්න පුළුවන් ගෙවිය යුතු මුදල. ගෙවිය යුතු මුදල හොයන්න පුළුවන් 100ට ගත්තොත් ගෙවන්න ඕනේ 92. එහෙනම් 1500. මේ බින්දුවෙන් මේ බින්දුව කපන්න උත්තරේ රුපියල් 1380ක්. ඔයාට සුළු කිරීම වරදිනවා නම් අර ක්‍රමයට හදන්න. මොකද මේකෙදි මේ ලොකු සංඛ්‍යා ගුණ කරන්න අඩු කරන්න වෙනවනේ. නේද? බොරුවට වරද්දා ගන්නවට වඩා හොඳයි. වෙලාව ටිකක් ගියත් හරියට කරන එක. තේරුණාද?
සුළු කිරීම හොඳට පුළුවන් නම් තර්ක පුළුවන් නම් මේක කරන්න. කඩපාඩම් කරවන්නේ වන්ති. ගිරව වගේ. විතර ලියන්න පුළුවන්. හරිනේ දැන් මේ ගාන හරි. පළවෙනි එක හරි. 1500 මේ ලකුණු කර ඇති පාවහන් වල B වල සැරින් මෙදගෙන විදි ගෙවිය යුතු මුදල කියලා කියනවා. B එකේ. දෙක කොටස. ඒ කියන්නේ ගෙවිය යුතු මුදල එනවා 1500කට 1000ට වැඩිද 1500 කියන්නේ 1000ට වැඩි මේකෙන් 100ක් අඩු කරනවා 1400ක් ගෙවන්න ඕන රුපියල්. තව බින්දුවක් එහෙම වැඩි කරන්න එපා 14000ක් එහි. 1400ක් ගෙවන්න ඕන. හරි මේක උත්තරේ. නම් හරි මේකත් සර්. හරි. ඒකෙත් උත්තරේ හරි. ඒකත් හරි. ඒක ලේසි ප්‍රශ්නයක් නේ. ඒක නම් ඉතින් හරියන්න ඕන. හරි. B වෙලසැරින් හිම පාවානුවල මිලදී ගැනීමේදී ලැබෙන වට්ටම් ප්‍රතිශතය අහනවා. දැන් තමයි ගාන 10%. හිතාගන්න අමාරුයි. දැන් කල්පනා කරමු. B වෙළඳසැලෙන් සර් මට නම් මිලදී ආයෙ ගත් 10%ක් වගේද? 10%ද? බලමු හදලා. මට එහෙම හිතලා කියන්න අමාරුයි. දැන් තර්කයට යන්න. B වෙළඳසැලෙන් ගත්තොත් වට්ටමත් එක්ක තමයි දැන් අපි ලකුණු කළ මිල වට්ටම. ලකුණු කළ මිල වට්ටම. ඒකත් එක්ක තමයි තර්කය යන්නේ. බලමු. ගාන හදද්දී මේ පැත්තේ තියෙනවා ලකුණු කළ මිල මේ පැත්තේ යනවා වට්ටම. මේ කියන්නේ කීයද? 1000කටද? නෑ 1000කට වැඩිනේ. දැන් ඔයා මේ මෙතන මේ දාන 1000ද කීයද දාන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ මෙතන 1000 දැම්මොත් හරිද කියන එක. 1000කට වැඩි නම් අඩු වෙන්නේ 100නේ. තේරුණාද? ඔයා 2000ක් ගත්තත් අඩු වෙලා තියෙන්නේ 100යි. තේරුණා සර්. තේරුණාද? ඔයා 1000ක බඩු ගත්තත් 100ක් අඩු වෙන්නේ. 2000ක ගත්තත් 100යි අඩු වෙන්නේ. 5000ක ගත්තත් 100යි අඩු වෙන්නේ. හැබැයි කලින් වෙලසල එහෙම නෙමෙයි. එයා කියන්නේ 100ට 8ක වට්ටමන්නේ. ඒ කියන්නේ ඔයා 100ක ගත්තොත් 8ක් අඩු වෙනවා. 1000ක් ගත්තොත් 80ක් අඩු වෙනවා. හරිද? 2000 ගත්තොත් 160ක් අඩු වෙනවා. අරක 2000ක් ගත්තත් 100යි අඩු වෙන්නේ. තේරෙනවද වෙනස? AB වල වෙනස. හරි නේද දැන්? හරිද? හරි සර්. එතකොට මේ මෙතන ඉර යටට දාන්න ඕනේ ලකුණු කළ මිල විදිහට 1500ක එකක් ගත්තොත් තමයි ඔයාලට 100ක් අඩුනේ දැන් නේ. 100ක එකට කීයක් හම් වේද කියන්නේ ඕනේ. සෝරි ලකුණු කළ මිල 100ක් වුණොත් කීයක් හම් වේද? වැරදුනා ලියපු පැත්ත. මේ පැත්තට කීයද කියලා. මම බලමු. පට්ටම් ප්‍රතිශතය එනවා 1500ක එකට නම් 100ක් හම්බ වෙනවා. එහෙනම් 100ට 100ෙන් ගුණ කරලා කීයද කියලා එනවා. 100 15ට බෙදා ගන්න ඕනේ දැන්. නිකන් 5න් කැපුවොත් 5ට 3යි 20යි. එතකොට එනවා 6යි 3ෙන් 2යි. 6යි 3ෙන් 2යි 100ට. ඒ කියන්නේ දෙක බෙදීම 3 කියන එක නිකන් දශම කරගමුද? එතෙන්ට 6යි 18යි 2යි දශම තෘතිය බිංදුවයි 20ට 6යි ඔහොම එන්නේ. ආසන්නව 6.6යි 7යි කියලා දාමු 100ට. තේරුණාද ඒ ගාන එහෙම උනේ ඇයි කියලා? ඔයගොල්ලෝ හිතපු ඔව් විදිය සර්. වැරදි නෑ. මොකද වෙන්නේ? ඒ කඩෙන් ළමයා ඔයා 2000ක ගත්තත් ඔයාලා හම්බෙන්නේ 100යි. 5000 ගත්තත් 100යි 1000ක් ගත්තත් 100යි. තේරුණාද? එතකොට ඔයා කීයක් ගත්තත් 100ක් අඩු වෙනවා. එතකොට දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා 1000ට වැඩි කිව්වම හරියටම 1000ක් නම් 100ක් අඩු කරනවද කියලා. සමහර තැන්වල 1000ට වැඩි කිව්වට 1000 වුණා 100ක් අඩු කරනවා. එතකොට දැන් ඒක හරියට පැහැදිලි නෑ ගානේ මොකද්ද ඒ කියන්නේ කියලා. 1000 ඔව් හෝ සර්. ඊට වැඩි කියලා කිව්වොත් නම් තේරෙනවනේ 1000 හෝ ඊට වැඩි කිව්වොත් 1000ටත් 100ක් අඩු කරනවා කියලා තේරෙනවනේ. දැන් මෙතන එහෙම ලොකුවට තේරුමක් නැහැ. මම හිතන්නේ ඔය ගාන කියලා තියෙන්නේ 1100 වුණොත් හරි 1001 වුණොත් හරි තමයි 100ක් අඩු වෙන්නේ. 1000ට 100ක් අඩු වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. හැබැයි මේ ගාන මෙහෙම හදන්න ඕනේ ඇයි? මෙතන හැම වෙලාවෙම දාන්න ඕනේ ඔය 1500 දෙන්න දැම්මේ ඇයි? අර ගත්ත භාණ්ඩෙ මිල 1500 හින්දා. ඔයා හිතන්නකෝ ඔයා ගත්ත සපත්තුව 3000 එකක් කියලා. එහෙනම් ඔයා ලකුණු කර මිල කියන තැන 3000 දාන්න ඕනේ. 3000ට 100යි හම්බුනේ කියලා ඔයා ගාන හදන්න ඕනේ. මට 100 බෑනේ. හැමදේම. මටත් පැටලෙන්න පුළුවන්. ඔව් සර්. ඒක සත්‍ය. ඒකයි. හරිද? මාතරාවට වැරදි ආකාරයකට ගාන හදන වෙන්න පුළුවන්. ඒ වෙලා තියෙනවනේ. එහෙම වෙන්න පුළුවන්. මේ අරක පොඩ්ඩක් හිතන්න ඔය ළමයි. ගාන දාගන්න ඒ ගාන හොඳයි. පාවහන් යුගල කවල වෙලසරින් මිලදී ගැනීම වඩාත් වාසිදායකද කියලා අහනවා. හරි. බලමු එහෙනම්. ඒක සංසන්දනයන්නේ. සංසන්දනය. හතරවෙනි එකේ තියෙන්නේ සංසන්දනය.
මේ A වල සැල මේ B වල සැල. හරිද? ලැබෙන මිල අඩුවීම හොයමු. ලැබෙන මිල අඩුවීම. මේ කියන්නේ මේ AB කියන දෙන්නටම පොදුවේ දාන්නම් ඈ. මෙතන A තියෙන කියලා හිතමු. බලන්නකො. දැන් මෙයාගේ අපි ඉස්සෙල්ලා හෙව්වාම වට්ටමාව 120යි. A වලින් ගත්තොත්. මෙයාට රුපියල් 100යි. හරිද? එහෙනම් ගෙවිය යුතු මුදල හොයමු දැන්. මුදල. මෙයාගේ ගෙවන්න ඕනේ 1380යි. මෙයාගේ ගෙවන්න ඕනේ 1400යි. එතකොට දැන් කවුද හොඳ? 1400ද 1380ද? ඒ නිසා ලාභදායක වන්නේ කවුද? පොඩ්ඩක් කියන්න මට. කාගෙන් ගන්න එකද හොඳ? Aද Bද? ඒ වෙලින් A වලින් අපිට අඩුවෙන් ගෙවන්න වෙන එක තමයි අපි අඩුවෙන් ගන්න ඕනේ. බලලා ඇවිදලා ගන්න ඕනේ. ෆෝන් එකක් ගද්දිත් එහෙමයි ඈ. ගත්ත කලෙම දෙක කණේම ගන්නෙ නෑ පළවෙනිට. අර දෙක තුනක බලන්න ඕනේ. ඇඳුමක් ගන්න ගියත් එහෙමයි. එතකොට රැවටෙන්න හොඳ නෑ මේ බෝඩ් එකේ රුපියල් 100ක් අඩු වෙනවා කියලා ගහලා තිබ්බ කියලා හිතන්න හොඳ නෑ හැම එකෙම 100 අඩු කරනවා කියලා. දැන් කාට හරි මෙහෙම හිතන්නත් පුළුවන්නේ. 1000කින් 100ක් අඩු කරනවා. එතකොට 2000කින් 200ක් අඩු වෙනවා. 3000කින් 300ක් අඩු වෙනවා. එහෙම හිතන්නත් පුළුවන් මේක දිහා බැලුවාම. හරිද? මේ ගණන් ඇයි දෙන්නේ ඔයගොල්ලන්ට? මේ ප්‍රශ්න පත්‍ර වල මේ ගණන් දෙන්නේ නැහැ. මේ උදාහරණ දෙන්නේ නැහැ. මේක ගොනාට අන්දන විදිහක් ඈ. මේක පිළිගන්නේ ගොනු. මේක බුද්ධිමත්වම පිළිගන්න එක. ඇයි මේ වගේ ගණන් දෙන්නේ මේ පොත්වල? හිතන්න ඕනි හින්දා. කඩේකට ගිහින් බඩුවක් ගද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලලා ගන්න. බෝඩ් එකේ ගාන ගහලා බලලා රැවටෙන්නේ නැතුව. තේරෙනවද? ඒකයි මේ ගණන් දාන්නේ. හරි. එහෙනම් හතරවෙනි ගණන පොඩ්ඩක් බලමු. ඔය ඉච්චර නෑනේ. හතර. පාපැදි අලෙවිකරුවෙක්. ඒ කියන්නේ මේ පුෂ්පයිසිකලයක් විකුණන එකෙක්. රුපියල් 8000කට මිලදී ගත් පාපැදියක්. පාව 1900 බර ගණන් වල පාපැදියක් වෙන්න ඇති. දැන් නම් ඔය ගන්න හම් වෙන්නේ නැහැ රෝදයක්වත්. ගත් පාපැදියක් ගත් මිලෙන් 125ක ලාභයක් ලැබෙන පරිදි. ඒ කියන්නේ මූ 100කට ගත්තා නම් මූ 125ට විකුණන්නේ. 125ක ලාභයක් කියන්නේ ඒකයි. විකිණීම සඳහා මිල නියම කොට ඇත. අත්පිට මුදලට ගන්නේ නම් 110 වට්ටම දෙනවා. ඒ කියන්නේ මූ වට්ට කපටියා. මේක 125 කියන්නේ 100ට ගත්ත එක 25ට විකුණන කම තව රුපියල් 10ක් අඩු කරලා විකුණනවා බොරුවට. ඒ වෙලාවෙම සල්ලි දීලා ගන්නවා. එතකොට මූ ඇත්තටම කීයද අරගෙන තියවද? 115. 115නේ. ඇත්තම වටිනාකම එන්නේ එතකොටනේ. අත්පිට මුදල ගත්තොත්. පාපැදි අලෙවි කරවනේ. පාපැදි විකිණීමට ලකුණු කොට ඇති මිල සොයන්න. ලකුණු කර ඇති මිලනේ. ඒක අපි එකපාර හොයන්නත් පුළුවන්. මම නම් කොටස් දෙකට හොයන්නම් මේකේ. මට ඕන මේක විතර. ඉතින් මම ඉස්සලාම හොයනවා ලාභය. මූ ලාභය තියාගන්නේ කීයටද? 100ට 125 නේ. ලාභය කීයද? 125. ඒ කියන්නේ 8000 8000 තියෙන හැම 100 ගොඩකින්ම 25ක් මුට යනවා. 100න් බෙදනවා 25 සරක් 4 නම් 100යි. ඔව් 100යි. 8 නම් 200යි. අර අග බිඳුවයි 2000යි. නේද? කියන්නේ ලාභය 2000යි. එහෙනම් විකුණුම් මිල එනවා. ගත් මිල ධන ලාභයනේ. ගත් මිල 8000යි. විකුණුම් මිල 2000යි. ලාභය 2000යි. ඒතර විකුණුම් මිල එනවා 10000. ඔයගොල්ලෝ ඕන මේක මෙහෙම හදන්නත් පුළුවන්. 100ට ගත්තොත් 125ට විකුණනවා නම් 8000ට කීයද? නිකන් ඔක දෙක ක්‍රමයට හදනවා නම් මෙහෙම හදන්නත් පුළුවන්. මෙතන ඒතකොට එකපාරම එන්නේ විකුණුම් මිල එකපාරම එනවා. 125 ලාභයක් කියන්නේ 100ට ගත්තොත් 125ට හම්බෙන්නේ. එහෙනම් 8000 බිංදු 2යි 80 125 වැඩි කරොත් මේත් වෙනවා 10000. රුපියල් කියලා එකකේ දාන්න ඕනේ. කොයි ක්‍රමෙත් හරි. තේරුණා? ඔය ගාන උත්තරය ආව දෙන්නටම ඔව් සර්. ඉස්කෝ වැඩි ගණන් හදන්නේ නැහැ නේ. ගානයි දෙකයි පාඩම ඉවරයි. ඔව් සර්. ඒක ගණන් දෙකක් වගේ. එහෙම 16 හදලා පාඩමක් ඉවර කරගන්න. ඔව් ඉතින් එහෙම හදලා ඉතින් මටත් ඉවර කරන්න හැකියි. එහෙම බෑ ඉතින් ඔයගොල්ලෝ ගණන් හදාගන්න බෑ. එහෙම නම් ඉතින් දවසේ පුරා සිලබස් එක ඉවර කරන්න පුළුවන්. සර් පීරියඩ් 5කින් ඉවර කරන්න ඕනේ පාඩම විනාඩි 45න් ඉවර කරනවා. ඒක නම් එහෙම තේරෙන්නේ නැහැ. වට්ටම ලබා දුන් පසු පාපැදියේ මිල සොයන්න. හරිද? හරි. වට්ටම දුන්නා පස්සේ මේ බයිසිකලේ ගාන අහනවා. හරිද? හරි. මේ මේක හොයාගන්න ඉතල අමාරු නෑ. අංක දෙක. වට්ටම හොයමු. ඒ කියන්නේ 10000ට 100ට 10ක්. බිංදුව රුපියල් 1000ක වට්ටමක් හම්බ වෙනවා. එම නිසා පාපැදියේ මිල එනවා 10000න් 1000ක් අඩු කරන්නට එතකොට එනවා මෙතෙන්ට කීයක්ද 9000 මොනවද රුපියල්
100ක හරි සර්. 90ට විකුණනවා කියලා හිතලා 10න් වැඩි කරලා තේත් හරි. මම ඉතින් ලේසිකම මේකට හදලා දානවා. පාපැදිය අලෙවි කරු. පාපැදිය කියන්නේ පාපැදිය විකුණන මිනිස්සයා පාපැදිය මිලදීගත් මුදලින් 100ට 20ක ලාභ ප්‍රතිශතයක් ලැබෙනසේ මිල ලකුණු කළහොත් එවිට පාපැදිය විකුණුම් මිල. දැන් 125න් ඉස්සලා හැදුවේ. දැන් පාපැදිය විකුණන මිනිස්සයා 120ක ලාභයක් ගන්න නම් මිල ලකුණු කරනවා නම් පාපැදිය විකුණුම් මිල අහනවා. මේ තුනනේ. එහෙනම් දැන් ලාභය. දැන් ලාභ වෙනවා 100ට 20යි නම් 8000ක එක්කන මෙයා කීයද ගන්න. දැන් ආයෙත් අර මිල ලකුණු කරගන්න යන්නේ මුල ඉඳන්. එතකොට ගත්තොත් මෙතනයි 16යි 0.2යි. 1600ක ලාභයක් තියාගන්නවා 120ක. හරිනේ 125ට වඩා අඩු වෙන්නේ 120 කියන එක. ඒතකොට 120ක් තියාගත්තොත් 2000ක් නම් දැන් 125ක් තියාගත්තොත් 2000ක් නම් 120ක් තියාගත්තොත් 1600යි. හරි. ලාභය හරිනේ. එහෙනම් විකුණුම් මිල. එම නිසා එතකොට එනවා 9600. උත්තරය තාව නේද? රුපියල් කියලා දාන්න ඕනේ. ඊට පස්සේ වෙලෙන්දෙක් කිසියම් භාණ්ඩයක් පස්වෙනි ගාන පහ වෙලෙන්දෙක් කිසියම් භාණ්ඩයක් අලෙවියෙන් 110ක ලාභයක් ලැබෙනසේ මිල ලකුණු කරයි. ඒ කියන්නේ 100කට ගත්තොත් 10ක ලාභයක්. ඒ කියන්නේ 110යි නේ. ලකුණු කරයි. ලකුණු කරමින් 110ක වටනල් ලබා දෙන ඔහු අදහස් කරයි නම් වෙළඳාමෙන් ඔහුට ලැබෙන ලාභය හෝ අලාභය විස්තර කරන්න. දැන් මිනිස්සෙක් මොන හරි භාණ්ඩයක් විකුණද්දී 110ක ලාභයක්නේ. ඒ කියන්නේ 100ට ගත්ත 110ට විකුණනවා. මේ ලකුණු කරයි. ලකුණු කර මිලෙන් 110ක වට්ටමක්. ඒ කියන්නේ ආයෙ 10ක් අඩු කරලා දෙනවලු. දැන් 100 ධනය වගේ මෝඩයෙක්. මොකද්ද ඌ කරන්නේ? ඌ 100ට අරගෙන 110ක් කියලා මිල දාලා ආයෙක කියනවා මම ඔයාට හින්දා 110ක් අඩු කරලා දෙන්නම් කියලා ඌ ආයෙ 100ට විකුණනවා. එතකොට මේක කරගත්තේ ලාභයක්ද අලාභයක්ද මොකුත් කරගත්තේ නැද්ද උන්? ටක් කියන්නේ හිතන්න. අලාභයක්. අලාභයක් 100ට ගත්ත එක 110ට මිල ලකුණු කරලා ආයෙ ඒක 10ක් අඩු කරලා විකුණුවොත් එහෙම 110න් 10ක් අඩු කරලා විකුණුවොත් ලාභයක් නේද? ලාභයක්ද? ඌ 100ට අරගෙන 100ට විකුණනවා. ඉතින් ලාභයක්ද ඒක? නෑ නෑ. හරි උට හරි ලාභ දෙකම එකයි. උට ලාභයක්වත් පාඩුවක්වත් උනේ නැහැ. ඉතින් මේ ගාන හදන්න දෙයක්වත් නැහැ. මේ ගාන උත්තරේ මොකද්ද? කියන්න දැන් මේ වෙලෙන්දෙක් භාණ්ඩයක් අලවියෙන් 110ක ලාභයක් ලැබෙනසේ මිල ලකුණු කරා. ඒ කියන්නේ 100ට ගත්තේ 110 10 කියලා දානවා. ඒ කියන්නේ 200ට ගත්තොත් 220යි කියලා ගහනවා. හරිද? ලකුණු කළමිනේ 110ක වට්ටමක්. ඒ කියන්නේ 100ක නම් හරිද? ලකුණු කළමිනේ 110ක වට්ටමන්නේ. 100 නම් 10ක් අඩු කර ගන්නවා. හරිද? එතකොට 200ක හරි නම් සර්. තව 10ක් අඩු කරනවා. තේරෙනවද? ඒක ලාභයක්වත් පාඩුවක්වත් වෙලා නැහැ. ඒ කතාවද මේ කියන්නේ? කියන්න මට. ඒ කතාවද මේ කියන්නේ නැත්තම් ඌ අලාභයක් කරගන්නවද? මට හිතලා කියන්න. අපි හිතමු භාණ්ඩයේ මිල රුපියල් 200යි කියලා. මේ ගාන හදන්න ක්‍රමයක්. පස්වෙනි ගාන භාණ්ඩයේ මිල ගත් මිල ගත් මිල කියලා ගමු. ගත් මිල ගමු 200යි කියලා. හරිද? ගත් මිල 200යි කියලා හිතමු. මේ ගාන ඔප්පු කරගන්න බෑ. අර මං කියපු කතාව හරිද කියලා මම මූ ලාභයක්වත් පාඩුවක්වත් කරගත්තේ නැද්ද මූ පාඩුවක් කරගන්නවද? මට හිතේ මම කියනවා මේක පාඩුවක් කරගන්නවා කියලා. බලන්නකො කරගන්නේ නැද්ද කියලා. ඊයසේ කලින් හ්ම් මම බලමු දැන් මොකක්ද වෙන්නේ කියලා. මූ 100 200ට ගත්තොත් මූ ලබන ලාභය බලමු. ලාභය මේක ලාභයේ විදිහට ගන්නෙ 100ට 10ක්. නම් 200ට 20ක් ගන්නවා. ඒ කියන්නේ රුපියල් 20ක ලාභයක් තියෙනවා. හරි එහෙනම් විකුණුම් මේ. සමහරවිට මූ ලාභයක් ලබනවා වෙන්නත් පුළුවන් ඈ. අපිට වල දෙන්නත් පුළුවන්. විකුණුම් මිලෙනවා 200 ධන 20 220යි. හරිද? එහෙනම් වට්ටම බලමු මූ දෙන වට්ටම. මේ ලකුණු කර ගන්න දෙන්නේ වට්ටම. එහෙනම් 220ට 100ට 10ක්. කියන්නේ 22යි. ඒ කියන්නේ මේක 22ක් අඩු කරනවා. ඒ කියන්නේ විකුණුම් මිල බලමු. විකුණුම් මිල කියන්නේ මූ ගත් මිලෙන් අඩු කරන එක නෙමෙයිනේ. මූ අර ගහගෙන ඉන්න මිලෙන් ලකුණු අඩු කරන එකනේ. සලකුණු කළ මිල නැත්නම් ලකුණු කළ මිල වෙන වට්ටම. ඒ කියන්නේ 220 හරින 22 198යි. මිනිස්සයා ඇත්තටම ගත්තේ ලාභයක්ද අලාභයක්ද මට කියන්න. මූ 200ට මූ රුපියල් 200ක් වියදම් කරලා 198ට රේක දෙනවා. මූ අලාභයක්ද ලාභයක්ද ලබන්නේ. ඇයි මිනිස්සයා මේ ගන්නට වියදම් කරා ගැනීමට වියදම. ඉතින් ගන්න මෙයා රුපියල් 200ක් වියදම් කරානේ. විකුණන
විකුණන්නේ කියලාද 198ට දැන් 198ට හරිද එහෙනම් පාඩුවක් නේද වෙලා තියෙන්නේ 200 190ට දුන්නොත් ඔව් සර් මං ආ කිව්වනේ පාඩුවක් එන්නේ. හරි පාඩුවක් එන්නේ පාඩුව වෙනවා 200 ඍණ 198යි එම නිසා පාඩුවක් වී ඇත පාඩුව රුපියල් 2යි හරිද සර් මම ගාන දැම්මේ නැහැ පාඩුවක් වී ඇත කියලා නිකන් දැම්මේ. අවුල නැහැ නේ. හරි අවුලක් නැහැ ඉතින් මේක පොඩ්ඩක් දාගමු මොකක්ද උනේ කියලා ඒක හොඳට ඔළුවට එනවා එතකොට ඔයාලට තේරෙනවද අපි යම්කිසි ගානක යම්කිසි භාණ්ඩයක් රුපියල් 100ට අරගෙන 10ක් ලාභ ලබනවා කියලා හරිද 110 කියන මිල ගහලා ඒකට වට්ටමක් විදියට 10ක් අඩු කරලා දුන්නට හරියන්නේ නැහැ කියලා ඔව් සර්. අපිට වෙන්නේ පාඩුවක් ඒනකොට අපිට ඒ ගාන දිහා බැලුවම හිතෙන්නේ එහෙම නේද මූ 100ට අරගෙන 10ක වට්ටමක් දෙනවා කියන්නේ මූ කියද 110 එක මිල ගහනවා තව 10ක් අඩු කරනවා කියන්නේ 100ටම දෙනවා කියන්නේ අපිට හිතෙන්නේ ඔව් ඒත් සර්. ඒක එහෙම වෙන්නේ නැහනේ 100ට 10ක් නේ එතකොට 110ට ඕනේ අපි බලන්න ඕනේ අපි මේ වෙලාවේ වට්ටම දෙන්න ඕනේ තේරෙනවද ඊළඟට අපි වට්ටම දෙන්න ඔව් ඕනේ සර්. 110 කියන ගාන. එතකොට 100කට 10යි. එතකොට තව 10ක් ඉතුරු වුණානේ 110 වෙන්න. 10ට 100ට කීයද? 10න් 110ක් කියන්නේ රුපියලක්. එතකොට රුපියලයි අර 10 එකතු වුනම රුපියල් 11ක් අඩු වෙනවා. තේරුණාද පාඩුවක් වෙන්නේ එහෙමයි කිය. මම අර කතාව කිව්ව ඒගොල්ලෝ ඒක විශ්වාස කරයිද කියලා බලන්න. ලාභයක් පාඩුවක්වත් වෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑ ළමයි. ගාන හදලා බලන්න ඕනේ. නැත්නම් ඔය ගාන හොඳ වෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්.